ඔයා මේ රීඩින් එක දකින්නේ අහම්බෙන් නෙමෙයි. මේ රීඩින් එක ඔයාව හොයාගෙන එන්න ලොකු හේතුවක් තියෙනවා. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න નિયમિત අවස්ථාවක ඔයාට මේ රීඩින් එක පේනවා. දැන් අපි බලමු ඔයාගේ ජීවිතේ ඉක්මනින් සිද්ධ වෙන්න යන මේ ලොකු වෙනස මොකක්ද කියලා. ඔයාගේ මුදල්, ඔයාගේ ආදරය, රැකියාව, ඒ වගේම ඔයාගේ අනාගතය ගැන විශ්වය ඔයාට දෙන්න යන පණිවිඩය මොකක්ද කියලා බලන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. හරි. අපි දැන් රීඩින් එකට යමු. රීඩින් එකෙන් කියනවා ඔයා ගොඩාක් කාලයක් එකම තැනක හිර වෙලා ඉන්නවා කියලා. ඔයාගේ හිතේ තිබිලා තියෙනවා ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් කියලා. හැබැයි ඔයාගේ සැකය, බය සහ සමහර වෙලාවට වෙන අයගේ කතා නිසා ඔයාවම නවත්තලා තිබ්බා. දැනටත් ඔයාගේ සැකය, බය අනිත් අය කියන කතා නිසා ඔයාවම නවත්තගෙන ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. රීඩින් එකෙන් කියනවා ඔයා දැන් මේ අවස්ථාවේ ජීවිතය ගැන ලොකු තීරණයක් ගන්න තැනකට යනවා. ඔයා මේ අවස්ථාවේ ඔයාගේ අනාගතය ගැන ලොකු තීරණයක් ගන්න යනවා කියලා රීඩින් එකෙන් කියනවා. එකතැන හිර වුණු ජීවිතයෙන් ඔයා මිදෙන්න යනවා. ඒ වගේම රීඩින් එකෙන් කියනවා ඔයා දැන් මේ වෙලාවේ මේ කාලයේදී ඔයා ජීවිතේ ලොකු තීරණයක් ගන්න යනවා කියලා. එකතැන නැවතුණ, එකතැන පල්ලුණ ජීවිතයෙන් ඔයා මිදෙන්න යනවා. ඔයා රැකියාව වෙනස් කරන්න හිටියනම්, එහෙමත් නැත්නම් විදේශගත වෙන්න හිටියනම්, අලුත් බිස්නස් එකක් පටන් ගන්න හිටියනම්, එහෙමත් නැත්නම් ඔයා මොනවා හරි අමතර ආදායම් මාර්ගයක් පටන් ගන්න හිටියනම්, එහෙමත් නැත්නම් දැන් ඔයාගේ තියෙන ආදර සම්බන්ධතාවයක් ගැන වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් ගැන ඔයා ලොකු තීරණයක් ගන්නවා. ඒ තීරණයත් එක්ක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවා කියලා රීඩින් එකෙන් කියනවා. රීඩින් එකෙන් කියනවා බයට වැඩිය ඔයාගේ හිත කියන දේ අහන්න කියලා. තීරණ ගන්න බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ හදාගන්න පුළුවන් ඔයාටමයි. ඔයාගේ ජීවිතේ හදාගන්න උපරිම උත්සාහ කරන්න පුළුවන් ඔයාටමයි. ඒකින්ද කිසිම තීරණයක් ගන්න බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ මොනවා හරි වැරදි තිබ්බනම් ඒ දේවල් හදාගන්න. ඔයාගේ ජීවිතේ එකතැන පල්ලුණා නම් ඒ දේවල් වලින් මිදෙන්න. ඔයාගේ ජීවිතේ හරියට හදාගන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම රීඩින් එකෙන් පෙන්නනවා ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඔයාගේ ජීවිතේ ලස්සනට හදාගන්න ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. හොඳට උනන්දුවෙන් වැඩ කරලා තියෙනවා. ඔයා උනන්දුවෙන් ඔයාගේ ජීවිතේ හදාගන්න, ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්. ඒත් ඔයා නිතරම හිතන දෙයක් තමයි ඔයා බලාපොරොත්තු වුණ දේ ඔයාට තාම ලැබිලා නැහැ කියන එක. ඔයා හැම වෙලාවෙම හිතනවා මම මෙච්චර දේවල් කැප කරා ඒත් මට ලැබුණ දෙයක් නැහැ. මම මෙච්චර මහන්සි වුණා, මෙච්චර උනන්දු වුණා ඒත් මට ලැබුණ දෙයක් නැහැ කියලා ඔයා නිතරම හිතන කෙනෙක්. ඒත් ඔයාට විශ්වය කියනවා ඔයාගේ මහන්සිය තාම අපත ගිහිල්ලා නැහැ. ඔයාගේ මහන්සියට හරි ප්‍රතිඵලය ඉක්මනින් ඔයා වෙතට එනවා කියලා. මුදල් පැත්තෙන්, ආදරය පැත්තෙන්, රැකියාව පැත්තෙන් හොඳම දේවල් ඔයාගේ ජීවිතේට ළඟා වෙමින් තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. මුදල් පැත්තෙන් ඔයාගේ ජීවිතේට ලොකු වෙනසක් එන්න පුළුවන්. ඔයාගේ ආදායම වැඩි වෙන්න පුළුවන්. ඔයාට හොඳ රැකියාවක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කරන රැකියාවේ වැඩිවීමක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට හොඳ අමතර ආදායම් මාර්ගයක් විවර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ආදරය ගැන මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බනම්, මොනවා හරි හිරවීමක්, මොනවා හරි ගැටලුවක් තිබ්බනම් ඒ දේවල් වලට ඔයාට විසඳුමක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට නොගැලපෙන කෙනෙක් නම් ඔයා දැනටමත් ආශ්‍රය කරමින් ඉන්නේ. ඒ කෙනාගෙන් ඈත් වෙලා හොඳ කෙනෙක් ආකර්ෂණය කරගන්න ඔයාට පුළුවන්. ඒ කියන්නේ හොඳ කෙනෙක්ට ලං වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා විශ්වයාට කියනවා ඔයා කරපු කැපකිරීම වලට, ඔයා දරපු උත්සාහයට හොඳම ප්‍රතිඵල ලැබෙන කාලයක් ඉදිරියේදී ඔයාගේ ජීවිතයට එනවා. මේ දැන් ඉඳන්ම ඔයාගේ ජීවිතය වෙනස් වෙමින් පවතිනවා කියලා රීඩින් එකෙන් කියනවා. ජීවිතේ ඔයා වැටෙන්න ගියපු අවස්ථා ගොඩක් තිබ්බා. ඔයාගේ ජීවිතේ ලොකු කඩාවැටීම් ගොඩක් තියෙන්න ඇති. ඔයාගේ ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන්න ඇති. හැබැයි ඒ හැම ප්‍රශ්නකින්ම, ඒ හැම කඩාවැටීමකින්ම ඔයා බේරලා තියෙනවා. ඒක අහම්බයක් නෙමෙයි. ඔයාට නොදැනුණාට
ඔයාගේ ළඟින් ඉඳගෙන ඔයාට කරදරයක් වෙනකොට ඔයාව ආරක්ෂා කරන කෙනෙක් මේ මොහොත වෙන විටත් ඔයා ළඟ ඉන්නවා. ඒ වගේම රීඩින් එකෙන් කියනවා වගේ ආදරය ඇතුලේ මොනවා හරි ප්‍රශ්න ගැටලු තිබ්බනම් ඒ දේවල් වලට ස්ථීර විසඳුම් හම්බෙනවා. ඔයා නොගැලපෙන කෙනෙක් එක්ක මේ වෙනකොටත් මොනවා හරි සම්බන්ධයක් ඇති කරගෙන හිටියානම් එන්නේ ඒ සම්බන්ධයෙන් ඔයාට මිදෙන්න පුළුවන් වෙනවා. ඔයාගේ ජීවිතේට හරිම කෙනා ඉක්මනින්ම එනවා කියලා රීඩින් එකෙන් කියනවා. හොඳ ආදරයක් විවාහයක් බලාපොරොත්තු වුණා නම් ඔයාගේ ජීවිතේට හොඳම කෙනා එන කාලයක් තමයි මේක. රීඩින් එකෙන් කියනවා ඔයාගේ ජීවිතේට ගොඩාක් වාසනාවන්ත කාලයක් ඉදිරියේදී එනවා. විශේෂයෙන්ම ඉදිරි මාස 3-4 ඇතුළත කාලය ඔයාගේ ජීවිතේ වාසනාවන්ත විදිහට වෙනස් වෙනවා. ඔයාට හිතා ගන්න බැරි මුදලක් ඔයාට හම්බෙන්න පුළුවන්. ඔයා කවදාවත් හිතුවේ නැති කෝල් එකක් ඔයාට එන්න පුළුවන්. ඔයාට අහම්බෙන් හම්බෙන කෙනෙක්ගෙන් මොනවා හරි දෙයක් ලැබෙන්න පුළුවන්. මොනවා හරිම අලුත් ආරම්භයක් වෙන්න තියෙනවා. මාස 3-4 ඇතුළත. ඉදිරි මාස 3-4 ඇතුළත. ඔයාගේ ජීවිතේ හදිස්සියෙම වෙනස් වෙන්න පුළුවන්. 11-11, 12-12, 2-2-2, 8-8-8, 7-7-7 මේ ඒන්ජල් නම්බර්ස් ඔයාට දිගටම පේනවා නම් ඔයාට නිතරම මේ දේවල් පේනවා නම් මේ රීඩින් එක ඔයාටමයි. ඔයා කවදාවත් හිතපු නැති වෙනසක් ඔයාගේ ජීවිතේ සිද්ධ වෙනවා. ඔයා කවදාවත් හිතපු නැති වාසනාවක් ඔයාගේ ජීවිතේට එනවා. ඔයා පුදුම වෙන තරමේ ඔයාගේ ජීවිතයට වාසනාවක් වෙනවා. ඒ වගේම වෙනසක් ඇති වෙනවා. ඔයාගේ ජීවිතේ හරිම වාසනාවන්ත විදිහට ඔයා හිතනවටත් වැඩිය හොඳ විදිහට වෙනස් වෙමින් යනවා. පරණ කරදර, පරණ වේදනාවල් ඔයාට ආවේ ඔයාව කඩා දාන නෙමෙයි. ඔයාව තවත් ශක්තිමත් කරන්න. මේ රීඩින් එක ගොඩාක් වාසනාවන්ත රීඩින් එකක්. මේ රීඩින් එක ඔයාව හොයාගෙන ආව හේතුවක් ඇතුව. මේ රීඩින් එක පොදු රීඩින් එකක්. ඔයාට ඔයා ගැන හරියටම දැනගන්න පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් තිරයේ දිස්සන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.